ආයිබෝවන් යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ගොඩ දවසකට පස්සේ මං අදත් ආවා ඔයාලට රසම රස කෑමක් තේ වෙලාවට හදා ගන්න ආකාරය කියලා දෙන්න. අපි බලමු මොනවද අද හදන්නේ කියලා. අද මම ඔයාලට හදලා පෙන්නන්න හදන්නේ සුළු වේලාවකින් හදා ගන්න පුළුවන් ඒ වෙලාවට දරුවන් ගොඩාක් ආසා කරන පැටිස් තමයි හදන්න කියලා දෙන්න හදන්නේ. අපි බලමු මොනවද ඒ සඳහා අවශ්‍ය වෙන්නේ කියලා. ඒ සඳහා මම මේ වගේ අමු මිරිස් හීනකට කපාගෙන තියෙනවා. ඒ වගේම දීලුණු රම්පේ පොඩියට කපා ගන්න ඕනේ. මම ලිස් ගහක් ගත්තා. ඒකත් මම හීනකට කපා ගත්තා. කරපිංචා තක්කාලි ඒ සියල්ලම සීන් වලට කපාගෙන මේ වගේ පැත්තකින් තියා ගන්නවා අපි. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ වගේ කහ කුඩු ස්වල්පයක්, මිරිස් කුඩු ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක්, ගම් මිරිස් කුඩු ස්වල්පයක් සහ අප ටිකක් වෙනවා. ඒ වගේම පොල් තෙල් ස්වල්පයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වගේ අල මම කපාගෙන තියෙනවා මේ ආකාරයට. ඒ වගේම තින් මාළු අරන් තියෙනවා. පොඩි තින් මාළු තින් එකක් අරන් තියෙනවා. ඒකත් තියෙනවා අපි පැත්තකින්. හරි යාළුවනේ, අපි බලමු දැන් කොහොමද මේ සාදාගන්නේ කියලා. මුලින්ම අපි මේ වගේ රයිස් කුකර් එකකට අල ටික දාලා අපි ඒ තම්බා ගන්න ඕනේ. මම මේ වෙලාවේදී මේක ලුණු කුඩු ස්වල්පයක් එකතු කරනවා. හොඳයි යාළුවනේ, මම අර ටික තැම්බෙන තුරු මේ වගේ භාජනයක් ලිපේ තබාගෙන ඒකට තෙල් ස්වල්පයක් එකතු කරගන්නවා. මේ තෙල් එක හොඳින් රත්තු පසු ඊට අපේට ස්වල්පයක් එකතු කරගන්නවා. ඒ වගේම ඊට අපි සිහින් කපාගත් ලුණු එකතු කරගන්න ඕනේ. එකතු කරගන්නවා. ඒ වගේම රම්පේ කරපිංචා මේ වෙලාවේදී අපි
කැමති තක්කාලි ටිකක් එකතු කරගන්නවා. ඉක අඩු කරලා තමයි සාදා ගන්න. නැත්නම් කරුණක් මේ අපිට සාදා ගැනීමට අපහසුයි අපට. දැන් අපිට එකක් පමණ එකතු කරගන්නවා. ඕනනම් තව ගොඩක් රස කැරට් කැමති නම් තව එකතු කරගන්න පුළුවන්. කහකුඩු ස්වල්පයක් එකතු කරගන්නවා මම. ගම්මිරිස් කුඩු තේ හැන්දක් ගන්න එකතු කරගන්නවා. මිරිස් දාලා කියන සාපේට මිරිස් කුඩු එකතු කරගන්න සුළු ප්‍රමාණයක්. ඒ වගේම ලුණු කුඩු ස්වල්ප තිම්මාලු එකතු කරගන්න නිසා ලුණු කුඩු ස්වල්පයක් එකතු කරේ. මොකද ඒ වගේ ලුණු රස තියෙනවා. ඒ මොනත් අපිට ලුණු වැඩි වෙනවා. වැඩි දැම්මොත් සිහින්ව කපාගත් දීස් ටිකත් එකතු කරගන්නවා. ටික එකතු කරගන්නේ අවසානයේ. මොකද අපි මේක බාගෙට වගේ තමයි සම්බගන්නේ. මේ කොළ පාට ගතිය තියෙන්න ඕනේ. ඒක එතකොට තමයි ලස්සන. දැන් මම මේකට තිම්මාලු ටිකක් හඳුන් වගේ පොඩි කරගන්නවා. පොඩි කරගෙන මේක එකතු කරගන්නවා. ඇත්තටම මගේ දරුවෝ හරිම කැමති ගෙදර හදන කෑම වලට. අපි කඩෙන් ගන්න කෑම වලට වඩා රසවත් හා පිරිසිදුව ගෙදර හදන කෑම රස විඳින්න පුළුවන්. මගේ දරුවෝ ඒ නිසා හරිම කැමතියි මං කෑම මේ වගේ හදලා දෙනවට. ඒ වෙලාවට මං පුළුවන් වෙලාවට මගේ දරුවන්ට මං හදලා දෙනවා. ඕගොල්ලෝ පුරුදු වෙන්න මේ වගේ පොඩි දේවල් ගෙදර හදලා දරුවන්ට රස විඳින්න සලස්වන්න පුළුවන් නම් ඒක ඒ අයට ගොඩාක් හොඳයි. මේ වෙලාවට මම සීම කපාගත් මේ අල ටික තැම්බීගෙන ඉන්නවා. මම මේ වෙලාවේ මේ අල ටික තැම්බෙනකන් පැටිස් එක සලකා ගැනීම සඳහා අවශ්‍ය පිටි මිශ්‍රණය හදා ගන්නවා. අපි බලමු මේකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඒක සාදා ගැනීම සඳහා මම මේ වගේ බෝල් එකක් අරගෙන සීනි එකතු කරගන්න ඕනේ. සීනි මේ වගේ තේ හැඳලා කාලක් පමණ ඒ වගේම ලුණු කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. මේ වගේ
ඒ පිපීම සඳහා මම ඊස් ස්වල්පයක් එකතු කරගන්නවා. මේ වගේ පොඩි හැන්දකින් එකක් වගේ එකතු කරගන්නවා. අපි මේකට මේ වගේ වතුර පොඩ්ඩක් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ වෙලාවේ මම පොල් තෙල් ස්වල්පයක් එකතු කරගන්නවා. මේකට පොඩි ප්‍රමාණයක් පොල් තෙල් එකතු කරගන්නවා. හොඳින් මිශ්‍ර කරගන්නවා. හොඳින් අපි පොඩි වෙලාවක් මේක තියන්න ඕන. යීස්ට් ටික හොඳින් දියවන තුරු අපි දැන් මේක අඩු කෝප්පයක් වතුර එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් මම මේකට මේ වගේ පිට කෝප්ප දෙකක් පමණ එකමාරක් පමණ එකතු කරගන්නවා. මොකද මට මේකෙන් 15ක් විතර වගේ හදා ගන්න පුළුවන්. දැන් මේ හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. තියෙන වෙන ගානට ඉතුරු හොඳින් අනා ගන්න ඕනේ. මේ පිටු පිස්තනේ දැන් තියෙන වෙන ගානට අනාගෙන තියෙනවා. මම මේක විනාඩි 5ක් පමණ වසක් තබන්න ඕන පිපෙන්න. මේ අතරතුර මගේ අල ටික දැන් තැම්බිලා තියෙනවා. බලන්න දැන් අර මම හදාගත්ත ටෙම්පරාදුවට මේ අල ටික එකතු කරගන්නවා. මෙන්න අර තැම්බිලා තියෙන එකට මම දැන් මේ අල ටික වෙන භාජනයකට අරගන්නවා. අරගෙන මේක හොඳින් පොඩි කරගන්න ඕනේ. පොඩි කරගෙන අර කලින් මම හදාගත්ත ටෙම්පරාදුවට මේක එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේ ආගනේ මම පැටිස් සාදා ගැනීම සඳහා බටර් එක අදලා එක පිපෙන්න තියලා තියෙන්නේ. ඒ වෙලාවේ තමයි මම මේක වල ටික තැම්බෙන්න තිබ්බ ටික කරගෙන පොඩි කරගන්න ඕනේ. මේ ආකාරයට අර ටික පොඩි කරගන්නවා. මේක කැලි නැති වෙන්න හොඳට පොඩි කරගන්න ඕන. හොඳයි යාළුවනේ මම කලින් හදාගත්ත ටෙම්පරාදුව ඩිකෝන් කරගන්නවා. මේ ආකාරයට පොඩි කරගත්ත අල ටික එකතු කරගන්නවා. මේක හොඳට පොඩි කරගන්න ඕන. කෑලි යපුණත් ඒක රසවත් වෙන්නේ නැහැ. හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ ටෙම්පරාදුවත් එක්ක මේ ආලේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ ආකාරයට හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ ගොඩක් වෙලා මේක තැම්බෙන්න ඕනේ නැහැ. මොකද මම මේ අල තම්බලානේ අරන් තියෙන්නේ. ඒක නිසා
මේත් එක්ක හොඳට කලවන්නවා නම් නැති බලන්න යාළුවනේ දැන් තව පොඩි දෙයක් ගේන් කරන්න දැන් මම පැටිස් ටික සාදා ගන්න ආකාරය ඔයාලට පෙන්නන්න. හරි යාළුවනේ අපි දැන් මේ බටර් එක පිපිලා තියෙනකොට අපි දැන් මේ පැටිස් ටික හදාගමු. මම මේ වගේ ටිකක් කරන් එකට පිටි පොට්ටක් දාගන්න කාම් පිටි. ඊපස්සේ මේ ආකාරයට පොඩ්ඩක් කඩාගෙන පැටිස් එක හදාගමු. හොඳයි යාළුවනේ මම මේ ආකාරයට රවුම් කඩාගත්තා. දැන් අපි හදාගමු පැටිස් ටික. මේ වගේ තැටියක් කරන් එතකොට පාන් පිටි පොඩ්ඩක් එකතු කරගෙන මේ වගේ බෝලයක් අරගෙන මේක එහෙම තුනී කරගන්නවා. පැටිස් ටික සාදා ගැනීම සඳහා අච්චුවක් ආධාරයෙන් තමයි හදන්නේ. ඊපස්සේ මම අර හදාගත්ත ටෙම්පරාදු මේකට දාගන්නවා මේ ආකාරයට. නැත්නම් මේ වගේ වඩාගෙන තයි කපක හදාගන්න. අච්චුට දැන් මේ ආකාරයට ටෙම්පරාදුවෙන් ටිකක් එකතු කරගන්නවා. ඊපස්සේ ඕගොල්ලන්ට අච්චුවක් නැතුව උනත් මේක හදාගන්න පුළුවන්. උනට මම පහසු නිසා මේක භාවිත කරනවා. අද මම මේ හදන පැටිස් එක හදා ගැනීම සඳහා මගේ දියණියත් උදව් කරනවා මට. එයාටත් ඕනි කිව්ව එකක් හදන්න බලමු. එයා එකක් හදනකම් අපි මේ සාදා ගන්න කියලා. එයා වමතින් තමයි වැඩ කරන්නේ. එයාත් මේ දේවල් දැන් මගෙන් පුරුදු වෙලා ඉන්නේ. ලස්සනට හැදුව පැටිස් එකක්. යාළුවනේ මේ ආකාරයට මම පැටිස් ටික දැන් හදාගත්තා. අපි මේක බෙදගමු දැන්. යාළුවනේ දැන් අපි මේ වගේ වාජනයක් ලිපේ තබාගෙන ඒකට තෙල් එකතු කරගෙන පැටිස් ටික බෙදගමු. ටික රත් වෙලා තියෙන්නේ. අපි පැටිස් ටික බෙදගමු. ටික අඩු කරලා බෙද ගන්න ඕනේ නැත්නම් මේක කර වෙන්න බලනවා. මේ ආකාරයට සියලුම පැටිස් ටික බෙද ගන්න ඕනේ.
මට ඉක්මනට පැටිස් ටික සදා ගන්න මගේ දුව උදව් කරා. ඉක්මනට මම හදාගත්ත පැටිස් ටික. ඔයාලත් මොනවා හරි දෙයක් හදනකොට දරුවන්ට කියලා දෙන්න මේ දේවල්. මේ ආකාරයට මම පැටිස් ටික ඔක්කොම බෙද ගන්නවා. මම පැටිස් ටික හදලා ඉවරයි. මේ ආකාරයට තමයි දැන් අපි පිළිගන්නන්නේ. ඔයාලත් මේ වගේ පැටිස් ටිකක් සාදාගෙන ඔබේ දරුවන්ට රස විඳින්න සලස්සන්න. ඇත්තෙන්ම සුළු වේලාවක් යන්නේ. ඒක නිසා පහසුවෙන්ම හදාගන්න පුළුවන්. හොඳයි යාළුවනේ. ස්තුතියි ඔයාලට.